Hi ළමයි මම දැන් ආවේ මගේ මේකප් සර්වයිවල් කිට් එක ගැන ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. ඇත්තටම කිව්වොත් මේක මගේ ෆස්ට් YouTube blog එක. අපි බලමු දැන් මගේ මේකප් සර්වයිවල් කිට් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔෆිස් යනකොට හදිස්සියකට වුණා මේ වගේ පොඩි මේකප් හවුස් එකක් තියාගෙන ඉන්න එක ලේසි. ඒක ඉතින් තියෙන්නේ මගේ අවශ්‍යම දේවල් විතරයි. අපි බලමු දැන් මොනවද ඒක තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ගත්තොත් මම තියාගෙන ඉන්නේ පොඩි මේකප් ස්ටික් එකක් තමයි. ඒක මොකද ඇත්තටම පවුච් එකට දාන්න ලේසි නිසා. ඒකේ දෙකම කියන්නේ ස්ටික් එකයි අත ලික්විඩ් එකයි දෙකම තියෙන නිසා මට ඒක යූස් කරන්න ලේසි. normally මම ගොඩක් මේකප් වලට එහෙම කියන්නේ මේකප් තියෙනවා නේද? හැබැයි මම ලොකුවට කියන්නේ ලොකු බ්‍රෑන්ඩ්ස් වලට යන්නේ නැහැ. මම එහෙම ලොකුවට හෙවි මේකප් දාලා හෙවි මේකප් කරන්නේ නැහැ. මම කැමති සිම්පල් මේකප් කරන්න. ඒ නිසා මම සිම්පල් මේකප් එක කරන්න සිම්පල් දේවල් ටිකක් විතරයි යූස් කරන්නේ. ඒ කියන්නේ මගේ ආසම කලර් එක. ඒ හින්දා අනිවාර්යෙන් මම ළඟ රෙඩ් කලර් ලිප්ස්ටික් එකක් තියෙනවා තමයි. ඒ කියන්නේ ලික්විඩ් එක මම අනිවාර්යෙන් යූස් කරනවා. ඒකයි normal red lipstick එකයි එක මම ගා තියෙන්නේ. ඒකත් මගේ ආසම ලිප් කලර් එකක්. මම කලින් යූස් කරලා තියෙනවා. මට ඒක මෙහි shops වලට ගන්න හම්බෙන්නේ නැති නිසා මම ඒක online order කරලා Temu එකෙන් ගත්තා. ඒක තමයි අනිත් එක අනිවාර්යෙන් මගේ purse එකේ තියෙන්නේ. මේක නම් ගියානගේ ලිප්ස්ටික් එක. ඒකත් දැන් ටික දවසක් කාලයක් වෙනවා මම පාවිච්චි කරලා ගොඩක්ම පාවිච්චි කරලා දැන් ඉවර වෙනක් ළඟයි. ඒකත් රෙඩ් එක මට ඒක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මොකද මම normally අනිත් කලර්ස් එක්ක මික්ස් කරද්දී අනිවාර්යෙන් ගියානගේ ලිප්ස්ටික් එක මම යූස් කරනවා තමයි. ඒ රෙඩ් එක මට ඕන නිසා ඒක මම තියාගත්තා. මේක නම් ළඟයි ලිප් ලයින් එක. ඒකත් ගොඩක් යූස් කරන්නේ නැහැ. බත් මම ඒක හදිස්සියකට කියලා තියාගෙන ඉන්න ඩ්‍රෙස් එකේ ඒකට මොනක් කියලා. ඊට පස්සේ ළඟයි මස්කාරා එක. normally මස්කාරා එක daily use වෙන්නේ නැහැ. මොන හරි ස්පෙෂල් ඔකේෂන් එකක් තිබ්බොත් හරි මොකක් හරි දවසකට තමයි මම යූස් කරන්නේ. ඒකත් අනිවාර්යෙන් ඩිටේල්ස් එකේ තියෙන හදිස්සියකට වුණොත් ගන්න ඕනේ. ඒ නිසා ඊළඟට යන්නේ මගේ ෆේවරිට් eyeliner එක ලික්විඩ් එක ගියානකේ. ඒක තමයි මම ගොඩක්ම මේ වෙනකන් අවුරුදු ගාණක් යූස් කරපු eyeliner එක ගියාන ලික්විඩ් එක. ඒක මම අනිවාර්යෙන්ම මගේ පර්ස් එකේ තියෙන එක තමයි ඒක. ඒක නම් නැතිනේ. eyeliner එක කියන්නේ ඉන්නවා. හදිසියකට මට හිතනවා තමයි ගොඩක් eyeliner යට eyeliner කඳුන්නේ මම එක ඉතින් හිතන දවසක තමයි මේ eyeliner pencil එක මම අනිවාර්යෙන් මම තියාගෙන ඉන්නවා. ඒකයි. ඊට පස්සේ මේක නම් ගත්තොත් ප්‍රිවෙන්ට් එකේ glowy lip gloss එක. ඒකේ දවස් දෙක ක්ලිනින් වෙලා තිබ්බා. ඒ නිසා මම ගත්ත යූස් කරලා බලන්න. normally ඒක daily use වෙන්නේ නැහැ but ඒක හොඳයි. සමහර ලිප්ස්ටික් එක මික්ස් කරන්න පුළුවන්. ඒ නිසා මම යූස් කරනවා ඒ ග්ලොස් එකක් තියෙනවා. නැත්නම් නෑ ඒක ඒ ග්ලොස් එකක් හොඳයි. ඊට පස්සේ ළමයි අනිත් එක තමයි ට්විස් එකයි. ට්විස් එක දිහා අනිවාර්ය දෙයක් නේ. දැන් කියන්නේ පර්ස් එක අනිවාර්යෙන්ම තියෙන දෙයක් තමයි මම ළඟ මොකද හදිසියක් වුණොත් ඒක මම ගාව තියෙන්න ඕනේ. ට්විස් එකයි තව වයිට් රිමූවර් එකත් අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි. ඒකත් මට අනිවාර්යෙන් ඕන වෙන දේවල්. ඊට පස්සේ පොඩි ස්පොන්ජ් එක තියාගෙන අපි මේකප් ස්පොන්ජ් එක. ඉතින් ළමයි ඔය ටික තමයි මගේ normally මේකප් සර්වයිවල් කිට් එකේ තියෙන දේවල්. next vlog එකේ මම අනිවාර්යෙන් ඔයගලන්ට මගේ normally තව තියෙන මේකප් items ගැන මගේ daily use කරන දේවල් ගැන මම අනිවාර්යෙන් ඔයගලන්ට vlog එකකින් ඒක පෙන්නන්නම්. එහෙනම් ළමයි අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. bye bye.